ආයුබෝවන් මගේ ජීවිත දිනපොතේ තවත් එක ලස්සන දවසක් ආරම්භ වුණේ මේ විදිහට. අදත් හරිම ලස්සන දවසක්. ඉතින් වෙනද වගේම උදේම නැගිටලා මම මේ සූදානම් වෙන්නේ අද දවසේ කරන්න ඕන වැඩ ටික ඉක්මනින්ම ඉවර කරගන්න. ඉතින් ගෙදර වගේ නෙවෙයිනේ, බෝඩිමක ජීවත් වෙනකොට අපි හැමදේම තනියම කරගන්න පුරුදු වෙන්න ඕනනේ. ඉතින් මම මේ අද දවසට කෑම හදන ගම. මේ තියන්නේ මම ඊයේ එනකොට අරගෙන ආපු බඩු ටික. මේ මයොනීස් එක ලෝ ෆැට් කියලා තිබුණ නිසා මට ඒකත් ගන්න හිතුණා. ඊයේ මට හම්බුණා අලුත් කෑමක්. මෙන්න මේ චූටි කප් කේක් එක. මේ එකක් රුපියල් 20යි. ඉතින් බෝඩිමේ ඉන්නකොට තේ බොන වෙලාවට එහෙම මේක කන්න පුළුවන් නිසා මම මේකෙනුත් ටිකක් අරගෙන ආවා. මේක හරිම සොෆ්ට්. අතට ගත්ත නිසා ඉතින් දැන් මම එකක් කාලා බලන්න හිතුණා. අද මම හදන්න යන්නේ බිම්මලුයි මුකුණු වෙන්නකුළු මැල්ලුමකුයි. බිම්මල් එකට දාන්න මම මේ කැරට් අලයත් සුද්ධ කරගත්තා. ඊට පස්සේ මෙන්න මේ විදිහට චූටි කෑලි වලට කපා ගත්තා. දැන් ඉතින් බිම්මල් ටිකත් හොඳට සෝදගෙන තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ කැරට් වගේම ලූණු, සුදු ලූණු, අමු මිරිස් ටිකක් මම මෙහෙම පුංචිවට කපා ගත්තා. බිම්මල් එකත් මේ වගේ චූටි තීරු වලට ඉරා ගත්තා. මට නම් අද ඉතින් මේ ටික වීඩියෝ කරන ගමන් කෑම හදාගන්න වෙනදට වඩා වෙලාවක් යනවා. ඒ නිසාම මම අද වෙනදට වඩා ටිකක් කලින් නැගිට්ටා. ඔන්න මේ වෙනකොට නම් මම තෙල් ටික රත් වෙන්න තියලා තියෙන්නේ. තෙල් ටික රත් වුණාට පස්සේ මම ඒකට අබ ටිකක් දැම්මා. ඊට පස්සේ සුදු ලුණු දාලා මේ විදිහට චුට්ටක් බැද ගන්නවා. ඇත්තටම මම මේ කෑම හදන්නේ හරිම ආසාවෙන්. බෝඩිමක ඉන්නකොට ඉතින් උදේම නැගිටින්න කම්මැලි හිතෙනවා, මහන්සි. ඒ වගේම කැම්පස් එකට යනවා නම් හරි, ජොබ් එකට යනවා නම් හරි උයන්න ගියම පරක්කු වෙනවා. ඉතින් මේ හැමදේම හිතනකොට ගොඩක් අය පුරුදු වෙනවානේ කඩෙන් කන්න. මමත් ඉතින් ඉඳලා හිටලා එහෙම කන වෙලාවල් නැතුව නෙවෙයි. ඒ වුණාට පුළුවන් හැම වෙලාවකම මම උත්සාහ කරන්නේ බෝඩිමේම පිරිසිදුවට මගේ කෑම ටික මම්ම හදාගන්න. ඔන්න ලුණු අමු මිරිස් ටික දැන් බැදිලා ඉවරයි. මම දැන් මේකට කැරට් ටික මික්ස් කරගන්නවා. මම මේ ගොඩාක් කාලෙකින් තමයි අද බිම්මල් හදන්නේ. ඉතින් මට උදේට කෑම කාලා යන්නයි, දවල්ට ජොබ් එකට යනකොට අරගෙන යන්නයිත් එක්ක තමයි මේ බිම්මල් ටික මම හදාගන්නේ. ඉතින් මම බිම්මල් පැකට් එකම හදනවා. මොකද මේ මට ෆ්‍රිජ් එකක් නැහැ බෝඩින් එකේ. ඉතින් මේක කැඩුවට පස්සේ කල් තියාගන්න අමාරුයිනේ. ඒ නිසා මම බිම්මල් එක සම්පූර්ණයෙන්ම හදනවා. මොකද රෑට ඉතුරුනොත් ඒක කන්නත් පුළුවන්නේ. දැන් නම් ඉතින් බිම්මල් එක හොඳට තැම්බීගෙන එන ගමන් තියෙන්නේ. හොඳ සුවඳකුත් එනවා. මම මේකට රස බලලා ලුණු, මිරිස් කුඩු, 3-5 කුඩු, කහ කුඩු, ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකකුත් එකතු කරගෙන තියෙනවා.
බිම්මල් එක තැම්බෙනකන් මම දැන් සූදානම් වෙන්නේ මුකුණු වැන්න මැල්ලුම හදන්න. මම ඉතින් මුකුණු වැන්න කොළ ටික හොඳට සෝදගෙන පුංචි පුංචි තීරු වලට ලියාගත්තා. ඊට පස්සේ ඒකට ඕන කරන ලුණු අම්මිරිස් ටිකත් කපා ගත්තා. දැන් ඉතින් මේ පොල් ගෙඩිය බිඳ ගන්න ඕනේ. ඇත්තටම මට පොල් බින්දින එක නම් හරිම අමාරු වැඩක්. මට පිහියකින් නම් කවදාවත් පොල් බින්දින්න බෑ. මොකද මම හරිම බයයි පිහියෙන් පොල් බින්දින්න. ඒ නිසා මම ගෙදරින් එනකොට යකඩ බටයක් අරගෙන ආවා. ඉතින් ඒ බටෙන් තමයි මම මේ පොල් ගෙඩිය මේ විදියට බිඳගත්තේ. දැන් නම් ඉතින් මුකුණු වෙන්න මැල්ලුමත් හැදෙන ගමන් තමයි තියෙන්නේ. මේ වෙනකොට නම් මට පුංචි බඩගින්නකුත් තියෙනවා. මොන හරි චූටි දෙයක් කෑවනම් හොඳයි කියලා හිතෙනවා. ඉතින් මං මේ විදිහට චූටි සැන්ඩ්විච් එකක් හදාගන්න තමයි යන්නේ. මේ වෙලාවේ අපු චූටි බඩගින්න නිසා ඊයේ ගෙනාපු පාන් පෙති දෙකක් මැද්දට මේ වගේ ලුණු කැලි ටිකක් දාලා මයොනයිස් ටිකක් ගාලා චූටි සැන්ඩ්විච් එකක් හදාගෙන දැන් ඉතින් කන්න තමයි හදන්නේ. මගේ ළඟ පේර වගේකුයි අඹ වගේකුයි තියෙනවා. ඉතින් මම මේ වෙලාවෙම එකත් කනවා කියලා හිතුවා. මොකද මේ ෆ්‍රිජ් එකක් නැති නිසා පළතුරු වගේ දේවල් ගොඩක් දවස් තියාගන්න අමාරුයිනේ. ඉතින් මතක් වුණ වෙලාවේ එකත් කන්න ඕනේ කියලා හිතුවා. ඒ ටික කන අතරේ මෙන්න මම තවත් පුංචි කෑමක් හදන ගමන් තමයි ඉන්නේ. මෙතන බිත්තර 3ක්ම තියෙනවා. මේ 3ම එකවරම බෙද ගන්නවා. ඒක ලේසි නිසා. දැන් නම් ඉතින් කෑම ටික හදාගෙන ඉවරයි. මේ තියෙන්නේ අද මගේ ලන්ච් බොක්ස් එක. දැන් ලෑස්ති වෙන්න ඕනේ ඉක්මනින්ම ජොබ් එකට යන්න. දැන් එහෙනම් මම වැඩට යන්නයි හදන්නේ. එහෙනම් අපි හවසට හම්බෙමු. අද මං ඕෆ් වෙන වෙලාවටම වැස්සක් වහින්න පටන් ගත්තා. මේ වෙලාවෙන් නම් ලොකු වැස්සක් පේන්නේ නැහැ. ඒ වුණාට ටික වෙලාවකට පස්සේ අකුණු ගහ විදුලි කොට ගොඩාක් හයියෙන් වහින්න පටන් ගත්තා. මම බෝඩින් එකට ආවේ නම් හොඳටම තෙමිලා. බෝඩින් එකට එනකොටත් මම ලොකු බඩගින්නක තමයි ආවේ. ඒක නිසා මට හිතුණා මේ හයියෙන් වහින වෙලාවේ මොනවා හරි රස කෑමක් හදාගන්න ඕන කියලා ඉක්මනින්ම. ඉතින් මම මෙන්න මේ විදිහට අවශ්‍ය දේවල් ලෑස්ති කරගන්නවා. බලමු මම මොනවද මේ හදන්න යන්නේ කියලා. මම මේ විදිහට පොඩි කරගන්නේ තඹගත්ත බිත්තර ටික. අද මම මේ කෑම එක හදන්න යන්නේ මගේ යාළුවටත් එක්කමයි. ඒක නිසා ඉතින් චුට්ටක් වැඩිපුර හදනවා. බිත්තර ටික මේ ගානට වගේ පොඩි කරගන්නවා. ඊට පස්සේ අපි අනිත් දේවල් ටික මේකට එකතු කරගන්න ඕනේ. කැරට් ටිකයි, ලුණු ටිකයි, මිරිස් ටිකයි. ඊට පස්සේ ගම්මිරිස් කුඩු ටිකකුයි, ලුණු කුඩු ටිකකුයි එකතු කරගන්න ඕනේ රස අනුව. ඇත්තටම මම මේ හදාගන්න යන්නේ හරි ලේසියෙන් ඉක්මනින් හදන්න පුළුවන් සරල චූටි කෑමක්. බෝඩින් එකක ඉන්න කෙනෙක්ට බඩගින්නක් ආපු ගමන් ඉක්මනින් හදාගෙන කන්න පුළුවන් රසවත් වගේම ගුණ කෑමක්.
එළිය හයියෙන් වහින වෙලාවක තනියම බෝඩිමට වෙලා මෙන්න මේ වගේ කෑමක් හදාගෙන කන එකත් බෝඩිමක ඉන්න කෙනෙක්ට හරි අපූර්ව අත්දැකීමක්. උදේ ඉතුරු වෙලා තිබුණු බිම්මල් ටිකකුත් දාලා මම මේ විදිහට තවත් සෑන්ඩ්විච් එකක් හදාගත්තා. ඉතින් වැඩිපුර හදපු සෑන්ඩ්විච් ටික මම යාළුවට දුන්නා. දීලා ඉවර වෙලා දැන් මං සූදානම් වෙන්නේ ඉක්මනින්ම උණු තේ එකකුත් හදාගෙන මේ සීතල වැස්ස වෙලාවේ මේ සෑන්ඩ්විච් ටික කන්න. ඉතින් එහෙනම් අදට මං මේ විදිහට ගිහින් එන්නම්. තවත් ලස්සන ව්ලොග් එකකින් හම්බෙනකන් ඔයාලා හැමෝටම සුවදායි සතියක්.